වර්තමානයේ ක්‍රීඩකයන් අතර ස්පෝර්ට් ඉන්ජරීස් බහුලව දක්නට ලැබෙනවා. ඔබත් ක්‍රීඩකයෙක් නම් ඔබ නිසි පරිදි වෝම් අප් කූල් ඩවුන් නොකළහොත් sudden muscle tears, joint pain, ligament injuries වගේම දීර්ඝකාලීනව පවතින ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම muscle imbalance තිබීම recurrent injuries වලට වගේම performance අඩුවීමට හේතු වෙනවා. ඔබත් ක්‍රීඩකයෙක් නම් ඔබගේ ඉන්ජරීස් අඩු කරගෙන performance වැඩි කර ගැනීමට ස්පෝර්ට් ඇසෙස්මන්ට් එකක් කිරීම වැදගත්. muscle strength test, flexibility assessment, postural assessment වගේම movement analysis මේ සඳහා ඔබට යොදාගත හැකියි. ස්පෝර්ට් ඉන්ජරිස් ගැන කතා කරද්දී අපිට ෆිසියෝതെරපි ඇසෙස්මන්ට් එක ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මෙහිදී අපිට ක්‍රීඩකයාගේ තියෙන ඉන්ජරි එකේ ස්වභාවය සහ ක්‍රීඩකයා නැවත පිටියට එහෙම නැත්නම් ක්‍රීඩාවට යොමු කිරීමේ හැකියාව සහ ඒ කාලය නිර්ණය කරගන්න අපිට උපකාරී වෙනවා. ඊළඟට ෆිසියෝതെරපි ඔබ්ජෙක්ටිව් ඇසෙස්මන්ට් එකේදී ඔබ්සර්වේෂන් එකක් තියෙනවා. නිරීක්ෂණ යටතේ එම ක්‍රීඩකයාගේ තිබෙන ඉන්ජරි එකේ ස්වභාවය නැත්නම් ඒ ඉතිමිලාදී තියෙන්නේ ඒ ප්‍රදේශයේ රතු වෙනද එම ක්‍රීඩකයා විදින විදිය එම නිර්ණයන් ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. පැල්පේෂන් එහෙම නැත්නම් ස්පර්ශය මගින් අපිට එම ක්‍රීඩකයාගේ එම ඉන්ජරි එක ආසන්නයේ තිබෙන මාංශ පේශි වල හෝ යදාළ ස්ට්‍රක්චර්ස් වල ලිගමන්ට්ස් ඒවා ටෙන්ඩන්ස් ඒවා එම ස්ට්‍රක්චර්ස් වල තියෙන ස්වභාවය ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව ක්‍රීඩකයාගේ රේන්ජ් ඔෆ් මෝෂන් එක එහෙම නැත්නම් චලන පරාසය සහ ශක්ති ප්‍රමාණය මසල් ස්ට්‍රෙන්ත් එක ගැන අදහසක් ලබා ගැනීමෙන් මෙම ඉන්ජරි එක කොතරම් දුරට මේ ක්‍රීඩකයාට ඉෆෙක්ට් වෙලා තියෙනවද කියලා අපිට හොයා ගන්න පුළුවන්. ඒ වගේම මසල් ටෙස්ටිං එහෙම නැත්නම් ස්පෙෂල් ටෙස්ට් මගින් අපිට තව ඊට සමාන්තරව ඇතිලා තියෙන ඉන්ජරිස් ගැන අයිඩියා එකක් ලබා ගන්න පුළුවන්. වැදගත් වශයෙන්ම ජෛව යාන්ත්‍රික පරීක්ෂණය එහෙම නැත්නම් බයෝමෙකැනිකල් ඇනලයිසිස් එක මාර්ගයෙන් අපිට ක්‍රීඩකයාගේ කාර්ය සාධනය වැඩි දියුණු කර ගැනීමට දැනට තියෙන තත්ත්වය හඳුනා ගැනීමට සහ ඉදිරියේදී ඇතිවිය හැකි ඉන්ජරීස් වළක්වා ගැනීමට මෙම පරීක්ෂණ යොදා ගන්න පුළුවන්. අපිට මූව්මන්ට් ඇනලයිසිස් එක භාවිතයෙන් ජොයින්ට් ඇන්ගල්ස්, මසල් ඇක්ටිවේෂන්, ෆෝස් ප්‍රොඩක්ෂන්, postural alignments වගේම movement efficiency ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. වගේම එහිදී වේදනාවේ මුල් හේතුව අඳුනා ගන්නත්, කාර්ය සාධනය වැඩි කරන්නත්, ඉදිරියේදී ඇතිවිය හැකි ආබාධ අඳුනා ගන්නත් අපිට movement analysis එක උපකාරී කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ movement analysis එක ක්‍රීඩකයන්ට පමණක් නොවේ ඕනෑම වයසක ඕනෑම ආබාධයක් තියෙන පේෂන්ට් කෙනෙක්ට අපිට යොදා ගන්න පුළුවන් ඉහත කී කරුණු අවබෝධ කර ගැනීම සඳහා. ඔබ ක්‍රීඩකයෙක් නම් සමහර විට ඔබ පිටි ඇතුළේදී හෝ එළියේදී ටූර්නමන්ට් එකක් වෙලාවෙදී වෙන්න පුළුවන්, මැච් එකක් ඇතුළේ වෙන්න පුළුවන්, ඔබ ඉන්ජරි වෙන්න පුළුවන්. එහෙම මොහොතක ඔබ හිතනවා වෙන්න පුළුවන් මට දැන් ඉන්ජරි එකක් වෙලා තියෙන්නේ, මගේ පර්ෆෝමන්ස් අඩු වෙවි, මට කලින් රිද්ම් එකට වැඩ කරගන්න බැරි වෙවි කියලා. ඒ වගේ මොහොතක ගොඩක් ක්‍රීඩකයෝ ගන්න වැරදි තීරණයක් තමයි මේ ඉන්ජරි එක තියෙද්දිම තව දුරටත් ඒකාකාරී ලෙසම ක්‍රීඩාවේ නිරත වෙන එක. ඔබගේ පේන් එක, ඔබගේ වේදනාව කොහොමද මැනේජ් වෙන්න ඕන, කොහොමද මේ ඉන්ජරි එක ප්‍රොපර්ලි මැනේජ් වෙන්න ඕන කියන එක ගැන බලන්නේ නැතුව දිගින් දිගටම ක්‍රීඩාවේ නිරත වීම ස්මාර්ට් ඩිසිෂන් එකක් නෙවෙයි. සමහර විට ඔබගේ ඉන්ජරි එක මයිල්ඩ් තත්ත්වයේ තිබිලා, කියන්නේ පොඩි ඉන්ජරි එකක් වෙලා දිගින් දිගටම ක්‍රීඩාවේ නිරත වෙනකොට මේක සිවියරිටි එක ටික ටික වැඩි වෙනවා. ඔබගේ පේන් ලෙවල්ස් ටික ටික වැඩි වෙන්න පුළුවන්. අනේ වගේ මොහොතක මම හිතනවා ස්මාර්ට්ම ඩිසිෂන් එක තමයි ඔබ පොඩි හෝ ඉන්ජරි එකකට ලක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඉන්ජරි මැනේජ්මන්ට් එකකට යොමු වෙන්න ඕන. ෆිසියෝതെරපි පැත්තට ඔබ යොමු වෙන්න ඕන. ඉන්ජරි මැනේජ්මන්ට් සහ රිකවරි තමයි දැන් මම කතා කරන්න යන්නේ. දැන් අපි මෙතනදී කතා කරමු ඉන්ජරි මැනේජ්මන්ට් එක ගැන. ඉන්ජරි මැනේජ්මන්ට් එක මූලික වශයෙන්ම අදියර 3ක් යටතේ සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි ඔන් ෆීල්ඩ් මැනේජ්මන්ට් එක. ඒත් එක්කම දෙවෙනි එක රිහැබිලිටේෂන් ෆේස් එක. තුන්වෙනි එක තමයි රිටර්න් ටු ප්ලේ. කොහොමද අපි යලි පෙර පුරුදු විදියට ක්‍රීඩාවේ නිරත වෙන්නේ කියන ෆේස් එක තමයි තුන්වෙනි ෆේස් එක.
ඔබ ස්ට්‍රෝන් කම්බැක් එකකින් ඒ කියන්නේ අපි ක්‍රීඩාවේ අනතුරක් වෙලා හොඳ විදියට යාලි ක්‍රීඩාවට ඇතුල් වෙන්න නම් හොඳ ඉන්ජරි මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒකෙදි පළවෙනි ෆේස් එක අපි කතා කරද්දී ඔන් ෆීල්ඩ් මැනේජ්මන්ට් එක. මේකෙදි අපි පිටිය ඇතුළේදී ක්‍රීඩාවේ නිරත වෙන වෙලාවෙදී ඉන්ජරි එකක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ මැනේජ්මන්ට් එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒකෙදි ෆිසියෝതെරපිස් කෙනෙක්ගේ පැත්තෙන් වෙන්නේ කොහොමද මේ මෙකැනිසම් ඔෆ් ඉන්ජරි කියන එක බලනවා අපි. කොහොමද මේ ඉන්ජරි එක උනේ? ඒකට ප්‍රොපර් ඉනිෂියල් ඇසෙස්මන්ට් එකක් පිටිය ඇතුළේදීම අපි ලබා ගන්නවා. ඒකෙන් පස්සේ අපි තීරණය කරනවා මෙකනිසම් ඔෆ් ඉන්ජරි එක කොහොමද, පේන් ලෙවල්ස් කොහොමද, කොච්චර විතර සිවියරිටි එකක් මේකේ තියෙනවද, රෙඩ් ෆ්ලැග්ස් තියෙනවද, ඒ කියන්නේ ෆ්‍රැක්චර්ස් වගේ දේවල් වෙලා තියෙනවද, මේ තත්ත්වයටතේ තමයි අපි ඉනිෂියල් ඇසෙස්මන්ට් එකකින් පස්සේ මූලිකවම කරන ක්‍රියාදාමය පටන් ගන්න. ඒකෙදි අපි ගොඩක් වෙලාවට ඉන්ජරි වෙච්ච තැන හොඳට ප්‍රොටෙක්ට් කරලා අයිස් තියලා රෙස්ට් එක දීලා ඊට පස්සේ ලෙවේෂන් ඒ වගේ ප්‍රොටෝකෝල් එකකට අනුව වැඩ කරලා තමයි ඔන් ෆීල්ඩ් මැනේජ්මන්ට් එක සාර්ථකව නිම කරන්නේ. ඊට පස්සේ අපි රිහැබිලිටේෂන් ෆේස් එකට එනවා. ඇත්තම කතාව මේකෙදි තමයි රියල් රිකවරි එක පටන් ගන්න. කොහොමද ඇත්තටම ෆිසියෝതെරපිස් කෙනෙක්ගේ පැත්තෙන් කොහොමද ක්‍රීඩකයෙක්ට උදව් වෙන්නේ තමන්ගේ ස්පෝර්ට් එකේ ඉන්ජරි එක මැනේජ්මන්ට් කරගන්නවා වගේම කොහොමද පර්ෆෝමන්ස් එන්හැන්ස්මන්ට් එකක් කරගන්නේ කියන එක. රිහැබිලිටේෂන් ෆේස් එකට ආවම රිහැබිලිටේෂන් ෆේස් එකේදී අපි පේන් එක මැනේජ් කරනවා වගේම අපි හොයාගන්න ඕන මොකද්ද රූට් කෝස් එක කියලා. මේකෙදී ඩීටේල්ඩ් ඇසෙස්මන්ට් එකකට අපි යොමු වෙනවා. කලින් අපි කතා කරා වගේම මේකෙදී අපිට මූවමන්ට් ඇනලිසිස් එකක් උනත් කරන්න පුළුවන්. එහිදී දැන් අපි බ්ලයින්ඩ් විදියට ට්‍රේනින් වල නිරත වෙලා ඒ වගේම එක්සර්සයිසස් කරලා කරනවට වඩා අපි ඩේටා එක්ක ඒ කියන්නේ අපිටම අනන්‍ය වූ විදියට මූවමන්ට් ඇනලිසිස් එකක් කරලා එන ඩේටා එක්ක රිහැබිලිටේෂන් එක එනවා කියලා කියන්නේ වෙනස්ම කතාවක්. එතකොට Tamanටම අනන්‍ය වෙච්ච ක්‍රීඩකයාටම අනන්‍ය වෙච්ච විදියට අපිට රිහැබිලිටේෂන් එක මැනේජ් කරන්න පුළුවන්. මෙහිදී අපි මුලින්ම පේන් මැනේජ්මන්ට් එක තමයි බලන්නේ. ඊට පස්සේ පේන් එක අඩු වෙනවත් එක්කම අපිට ස්ට්‍රෙන්ත් ට්‍රේනින් ඊළඟට neuromuscular rehabilitation, balance improvement, ඒ වගේම proprioception improvement මේ වගේ විවිධ stages ඔස්සේ අපිට පුළුවන් ක්‍රීඩකයාගේ performance enhance කරන්න ඕන වටපිටාව හදලා දෙන්න. තුන්වෙනි stage එක තමයි return to play කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ක්‍රීඩකයාව හොඳට මැනේජ් කරලා on field මැනේජ් කරලා rehabilitation phase එකේ හොඳට මැනේජ් කරලා strength හදලා ඒ වගේම balance හදලා හොඳ performance level එකක් එයාට ලබා දෙන්න පුළුවන් වටපිටාව හදලා තියෙන මොහොතක තමයි අපි return to play කියන phase එක කතා කරන්නේ. ඒකෙදි අපි sport specific training, functional ඒ වගේම functional movements කොහොමද improve කරන්නේ, ඒ වගේම strength එකේ asymmetry එකක් තියෙනවා නම් වෙනස්කමක් තියෙනවා නම් ඒව අපි කොහොමද manage වෙන්නේ කියන එක මෙතනදී අපි කතා වෙනවා. මෙච්චරලා කතා කරේ ඉන්ජරි මැනේජ්මන්ට් එකත් එක්ක. ඉන්ජරි මැනේජ්මන්ට් එක වගේම රිකවරි එකත් ක්‍රීඩකයෙක්ට ගොඩක් වැදගත්. ක්‍රීඩාවේදී හොඳ රිකවරි එකක් ගන්න කොහොමද? අයිස් බාත් කියන එක ගොඩක් උඩ තැනක තියෙනවා මේ ක්‍රීඩකයෙක්ට වෙන ක්‍රීඩාවේදී වෙන acute inflammation එක අඩු කරගන්න. ඔබ අයිස් බාත් එකක් ගන්න පුරුදු වෙලා තියෙනවා නම් ඒක ඔබගේ performance enhancement එකටත් ගොඩක් වැදගත්. අපි ක්‍රීඩාවේ නියැලෙනකොට අපිට වෙන muscles වල වෙන soreness ඒ වගේම DOMS වගේ තත්ත්ව අපිට මේකෙන් අතහර ගන්න පුළුවන්. ඊළඟට තමයි අපි කතා කරන්නේ sauna bath එක. ඒකෙන් අපේ body එකේ circulation improve කරන්න උදව් වෙනවා. ඒ වගේම muscle relax කරන්න උදව් වෙනවා. ඔබ sauna bath එකක් ගන්න ක්‍රීඩකයෙක් විදිහට පුරුදු වෙලා ඉන්නවා නම් ඒක ගොඩක් වැදගත්. අර මම කලින් කිව්වා වගේම ඔබගේ performance enhancement එක. තුන්වෙනි එක හොඳ hydration එකක් තියෙන්න ඕන. ඊට අමතරව හොඳ nutrition. ඔබ hydration ගැන හිතනවා වගේම අනිවාර්යෙන්ම nutrition ගැනත් හිතන්න ඕන. හොඳ nutritionist කෙනෙක් එක්ක කතා බහ කරලා ඒ වගේම හොඳ diet plan එකක් follow කරොත් තමයි ඔබට හොඳ strength එකක් අරගෙන හොඳ improvement එකක් අරගෙන ඔබගේ ක්‍රීඩාවේ නිරත වෙන්න පුළුවන්. මේ කතා කරා වගේ recovery එක කියලා කියන්නේ ඔබ හිතුමනාපෙට කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔබ ඒක plan කරලා හොඳට progressively දිගටම කරගෙන යන්න ඕන ක්‍රියාදාමයක් තමයි recovery කියලා කියන්නේ. ඔබ ක්‍රීඩකයෙක් නම් දීර්ඝකාලීනව හෝ කෙටි කාලීනව ඔබ ක්‍රීඩා අනතුරක් නිසා පීඩා විඳිනවා. සමහර විට ඔබ හිතනවා ඇති
අපි ඉන්ජරි මැනේජ්මන්ට් එකක් හෝ හොඳ රිකවරි එකකට ගියොත් ඔබගේ පර්ෆෝමන්ස් එක කැඩේ. ඔබගේ රිදම් එක කැඩේ. එහෙම කියලා හිතනවා නම් ඒක ඇත්තටම අසත්‍යයක්. ඔබ හොඳ මැනේජ්මන්ට් එකකට පස්සේ හොඳ රිහැබිලිටේෂන් එකකට පස්සේ ඔබ කලින් හිටියටත් වඩා හොඳ විදිහට ඔබට ක්‍රීඩාවේ නිරත වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අදම අප සෙන්ස්ට්‍රෝ හරහා සම්බන්ධ වෙලා කලින ප්‍රතිකාර සඳහා යොමු වෙනවා.